ආයුබෝවන් මම වශිනි ජයසූරිය අද දින අපගේ අධ්‍යාපන වැඩසටහන සඳහා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඉතා වැදගත් සහ කාලෝචිත මාතෘකාවක් වන අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ අවශ්‍යතාවලට ගැළපෙන පුද්ගලයෙකු අධ්‍යාපනය තුළින් බිහි කළ යුත්තේ කෙසේද යන මාතෘකා පිළිබඳව. මේ මාතෘකා පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා අද අප සමග එක්ව සිටින්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණ ආචාර්ය ධනුෂ්ක මහත්මයායි. ආචාර්යතුමනි අපගේ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. ආරම්භයක් වශයෙන් මම කැමති මූලික ප්‍රශ්නයකින්ම සාකච්ඡාව ආරම්භ කිරීමට. අද බොහෝ දෙනා අධ්‍යාපනය රැකියාවක් ලබා ගැනීමේ මාර්ගයක් ලෙස පමණක් දකිනවා. ඒ එතනින් අවසන් වනවාද කියන එක වැදගත්. ආචාර්යතුමනි, ඔබගේ අදහස අනුව වර්තමාන සමාජය තුළ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ කුමක් විය යුතුද? ඒ විභාග ජයග්‍රහණ වලට පමණක් සීමා විය යුතුද? ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒ ප්‍රශ්නේ ඉතාමම අපි විවෘතව සහ අපිට කෙටියෙන් බලන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙන ওই ප්‍රශ්න පිළිබඳව. ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම අපි විවේචනයේ තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන මේ විභාග ක්‍රමය අධ්‍යාපනය තුලින් ඇති කරලා තියෙන විභාග ක්‍රමය මගින් බොහෝ වෙලාවට අපේ චෝදනාව තමයි මේ පුද්ගලයින්ම මේ රැකියාව වෙළඳපොලින් ඈත් කරනවායි කියන එක. සහ මේ විභාගය නිසා විභාග ක්‍රමය නිසා මේ අපි බිහි කරන පුද්ගලයා පරිපූර්ණ පුද්ගලයෙක් නොවනයි කියන එක සහ ඊළඟ විවේචනය තමයි තියෙන සමාජ සහ සමාජ ආර්ථික දේශපාලනික අවශ්‍යතාවයන්ට ගැලපෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ නිසා දැන් මේ ප්‍රශ්නය ඇත්තටම ලංකාවට පමණක් පොදු එකක් නෙමෙයි, මුළු ලෝකෙම මේ සම්බන්ධයෙන් අවධානය අද යොමු වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේක පදනම් කරගෙන මේ අධ්‍යාපන ක්‍රමයේ අරමුණු ඇත්තටම අද විශාල වශයෙන් වෙනස් වෙලා තියෙනවා. විභාග ක්‍රමයෙන් පැහැදිලිවම ලෝකේ බොහෝ රටවල් ඈත් වෙමින් ගිහිල්ලා ඒක ආර්ථික සමාජ ආර්ථික දේශපාලනික දේවල් වලට ගැලපෙන විදිහට අධ්‍යාපන ක්‍රමයේ අරමුණු වෙනස් කරන් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දැන් අපි විශ්වාස කරනවා දැන් අපිට අවශ්‍ය කරනවා තියෙන මේ ලයිෆ් ස්කිල්ස් කියන ඒවා, මේ ජීවන කුසලතා හදාගන්න අද ලෝකයේ අධ්‍යාපන ක්‍රමයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඊට පස්සේ ඇත්තටම නිර්මාණශීලීත්වය සංවර්ධනය කර ගැනීම සඳහා ලෝකයේ අධ්‍යාපන ක්‍රමය දැන් වෙනස් වෙමින් තිබිලා වෙනස් වෙලා තියෙනවා. එතකොට ඊළඟට එක තමයි අපිට තියෙන ගොඩාක් මේ මානසික ආතති ගොඩාක් ප්‍රශ්න ඇත්තටම අපේ රටේ නම් මේ අධ්‍යාපන ක්‍රමය නිසා ඇති වෙනවා. මොකද ඒ අනවශ්‍ය තරඟකාරීත්වය නිසා මේක සිදු වෙමින් තිබෙනවා සහ සිදු වෙලා තියෙනවා. ඒ නිසා මේ මෙන්ටල් හෙල්ත් කියන එක මානසික සෞඛ්‍ය සංවර්ධනය සඳහා අද අධ්‍යාපනය වෙනස් වෙලා තියෙනවා. ඒකේ කාර්මුණක් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම මේ ඇඩැප්ටබිලිටි එක අනුවර්තන හැකියාව. ඒ කියන්නේ විවිධ සමාජ ප්‍රශ්න ගැටලු අද ඔබ දකිනවා ලෝකේ පුරාම විවිධ යුද තත්ත්වයන්, සමාජ අසහනකාරීත්වයන්, විවිධ සංස්කෘතික ප්‍රශ්න වගේ විශාල සමාජ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එතකොට මේ තත්ත්වයන්ට ගැළපෙන පුද්ගලයෙක් හදා ගැනීම සඳහා අධ්‍යාපනයේ අරමුණු වෙනස්ලා තියෙනවා. එතකොට මේකෙදි පාසල විශ්වවිද්‍යාලයේ සහ අනිකුත් සියලුම අධ්‍යාපන ආයතන වලට අවධානය යොමු කළ යුතු කාරණා කීපයකුත් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි අද අධ්‍යාපනයෙන් මිනිස්සුන්ට දෙන්න ඕනේ ක්‍රිටිකල් තින්කින් දෙන්න ඕන. ඊට පස්සේ දෙන්න ඕනේ ඇත්තනම ඉමෝෂනල් ග්‍රෝත් එකක්. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ මානසික සංහිඳියාව ඇති කර ගැනීමට අවශ්‍ය කරන පසුබිම අධ්‍යාපන ආයතන තුලින් ලැබෙන්න ඕන. ඊට පස්සේ ප්‍රායෝගික අත්දැකීම්, ප්‍රායෝගික කුසලතා, ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්සස් දෙන්න ඕනේ පුද්ගල සංවර්ධනය සඳහා. ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ අත් වශයෙන්ම මේ කොලැබොරේෂන් කියන එක හරි වැදගත්. සාමූහිකව වැඩ කරන්න ජීවත් වෙන්න අවශ්‍ය කරන කුසලතා සහ දැනුම ලබා දීමත් අද අධ්‍යාපනයේ අරමුණු බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අද ඇත්තටම මේ එක්සෑම් ඔරියන්ටඩ් විභාග කේන්ද්‍රීය ක්‍රමයෙන් ලෝකේ පැහැදිලිවම අද ඉවත් වෙලා පුද්ගල අවශ්‍යතා, සමාජ අවශ්‍යතා සහ ආර්ථික දේශපාලනික අවශ්‍යතා සඳහා ඊට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපනය ක්‍රමය සකස් කර ගැනීමට යොමු වෙලා තියෙනවා. ස්තුතියි ආචාර්යතුමනි, ඉතා හොඳ ආරම්භයක්. වර්තමාන තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය තරඟකාරීත්වය නිසා ශ්‍රම වෙළඳපොලේ අවශ්‍යතා දිනෙන් දින වෙනස් වෙනවා.
වර්තමාන ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ බලාපොරොත්තු වන දැනුම, කුසලතා සහ ආකල්ප මොනවාද? ඒවා අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රමාණවත් ලෙස වර්ධනය වෙනවාද? ඇත්තටම ඉතාමත්ම කාලෝචිත ප්‍රශ්නයක් තමයි අපිට ඔය සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් ඇත්තටම දැන් අපි වර්තමාන ලෝකයේ දිහා බලපුවාම අපිට ප්‍රධානම වශයෙන්ම පේන්න තියෙන තත්ත්වයක් තමයි දැන් මේ අධ්‍යාපනය කියලා කියන්නේ ඇත්තටම අනාගත ආයෝජනයක්නේ. ඒ කියන්නේ දැන් අපි පුද්ගලයෝ පාසල් ළමයිව පාසල් යවන්නේ, විශ්වවිද්‍යාල යවන්නේ, උපාධි ගන්න බල කරන්නේ. එහෙම නැත්නම් වෙනත් ආකාරයක විශාල වශයෙන් අධ්‍යාපනය සඳහා අපි සමාජයක් හැටියට යොමු වෙන්නේ. මූලිකම කාරණේ තමයි මේ අපේ ඊළඟ පරපුර මේ પરම්පරාව ඊළඟ අවස්ථාවේදී රටේ සංවර්ධනයට, ආර්ථික සංවර්ධනයට, සමාජ ප්‍රගමණයට, දේශපාලන ස්ථාවරත්වයට, සංස්කෘතික සංහිඳියාවට මේ සියල්ලටම අවශ්‍ය කරන පුද්ගලික අධ්‍යාපනය බිහි කරන්න ඕන නිසා. ඉතින් ඇත්තටම දැන් ලෝකය මේ ගැන දශක ගණනාවක ඉඳන් ලෝකයේ මේක හිතනවා. දැන් අපි යම් කිසි විදියකට මේක හිතන්න පරක්කු වෙලාදෝ කියලා හිතනවා ශ්‍රී ලංකාව පැත්තෙන් බලනකොට. දැන් අපි ගත්තොත් එහෙම මූලික වශයෙන් ওই ප්‍රශ්නෙට පිළිතුරක් ඇටියට මට මූලික කාරණා කීපයක් මතු කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඇත්තටම මේ අපිට දෙන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ essentials knowledge තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයන්ට මේ ශ්‍රම වෙළඳපොළට යන්න අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දැනුමක් තියෙනවා. ඒක අපි පාසල විශ්වවිද්‍යාලයේ ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයතනික වශයෙන් පෞද්ගලිකද, රාජ්‍යද, අන්තර්ජාතිකද මොන ආකාරයේ අධ්‍යාපන ආයතනයක් උදින් මේ ගැන හිතන්න ඕනේ. ඒ අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න ඕන. ඊට පස්සේ ඒක ඇතුලේ ඇත්තටම ලැන්ග්වේජ් එඩියුකේෂන්, ඒ කියන්නේ භාෂා අධ්‍යාපනය, ඊට පස්සේ ඩිජිටල් ලිටරසි, ඒ කියන්නේ මේ ඩිජිටල් සාක්ෂරතාවය, එතකොට තොරතුරු තාක්ෂණ නිපුණතා, ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ස්පෙસિෆික් විදියට අපිට මේ න්‍යායන් ගලපන්න පුළුවන්කම ඇති කරගන්න ඕන. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස් ගැන හිතන්න ඕන. අපි ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඊට අමතරව ඊළඟ ප්‍රධාන කාරණේ තමයි දැන් මේ නූතන ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය කරන key skills ප්‍රධාන කුසලතා කීපයක් තියෙනවා. ඒ අතර එකක් තමයි අතරම ඔය communication and interpersonal skills කියලා කියන්නේ. sannivedana සහ අන්තර්පුද්ගල කුසලතා කියන ඒවා. ඊට පස්සේ ගැටලු निराකරණය කිරීමේ විසඳීමට තියෙන හැකියාව. එතකොට analytical thinking අපි කියන්නේ විශ්ලේෂණ හැකියාව. ඒ වගේම කාලකලමනාකරණය වගේම තමුන්ව කලමනාකරණය කර ගැනීමේ හැකියාව. මේවා අත්‍යවශ්‍යයි. ඒ වගේම leadership and collaboration කියන එක. නායකත්වයේ සහ සාමූහිකව වැඩ කිරීමට තියෙන හැකියාවන්. මේවා අද නූතන ලෝකයේ ශ්‍රම වෙළඳපොළට අත්‍යවශ්‍යම කුසලතා බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව ඔබ දන්නවා මේකේ අත්‍යවශ්‍යම කාරණයක් තමයි දැන් දැනුමයි කුසලතායි හැදුනට බෑනේ. දැන් මේකට හැදෙන්න ඕනේ ආකල්පත්. දැන් අපි මේකෙදී මේ ශ්‍රම වෙළඳපොළෙන් ඉල්ලා සිටින ආකල්ප විශේෂයන් තියෙනවා. නායකත්වයේ සාමූහික වැඩ කිරීමේ හැකියාව, එතකොට මේ තමුන්ගේ අඩුපාඩු වැරදි සහ තමුන්ගේ තියෙන නොහැකියාවන් පිළිගැනීම, තමන්ගේ දක්ෂතා ඔප්නා ගැනීමට තියෙන හැකියාව සහ තමුන් දන්න දේ බෙදා හදා ගැනීමට තියෙන හැකියාව, එතකොට අනුන්ගේ අදහස් වලට ගරු කිරීම, ඒවට එකඟ වීම. දැන් මේ වගේ මේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය කරන මෘදු කුසලතා ගණනාවක් තියෙනවා. දැන් ඇත්තට මේවා තමයි අපිට ශ්‍රම වෙළඳපොළේ ඊළඟ ශ්‍රම වෙළඳපොළ සඳහා මිනිස්සු නිර්මාණය කරනකොට හිතන්න තියෙන දේවල් නූතන අධ්‍යාපනය තුළ. ස්තුතියි ආචාර්යතුමනි. දැනුම පමණක් තිබීම අද ලෝකයේ සාර්ථකත්වයට ප්‍රමාණවත් නැහැ. මෘදු කුසලතා සහ පෞරුෂ සංවර්ධනය ඉතා වැදගත්. රැකියා වෙළඳපොළට ගැලපෙන පුද්ගලයෙකු බිහි කිරීම සඳහා විවේචනාත්මක චින්තනය, sannivedana කුසලතා, ඩිජිටල් සාක්ෂරතාව සහ ගැටලු විසඳීමේ හැකියාව වැනි කුසලතා කෙතරම් වැදගත්ද? ඇත්තටම ඔය ඔක්කොම දැන් අපි සඳහන් කරපු ඔය සියල්ලම එක වගේම වැදගත්. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දැන් ඔය ක්‍රිටිකල් තින්කින් කියන එක, ක්‍රිටිකල් තින්කින් තමයි දැන් අපිට අත්‍යවශ්‍යම වෙලා තියෙන කාරණය. මොකද දැන් අපි දන්නවා ලෝකයේ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එතකොට ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා සන්තර්පණය කිරීම සඳහා දැන් මේ ආර්ථික විද්‍යානුකූලව කිව්වොත් ඒව සන්තර්පණය කරන්න බොහොම සීමිත සම්පත් ප්‍රමාණයක්. limited resources තියෙන්නේ, unlimited wants තියෙන්නේ. එතකොට දැන් මේවාත් එක්ක ගැටෙන්න මේ තියෙන ප්‍රධාන අභියෝගයට මුහුණ දෙන්න පුද්ගලයන්ට ඇත්තටම විවේචනාත්මකව ක්‍රිටිකලි හිතන්නම වෙනවා.
එතකොට දැන් මේ ක්‍රිටිකල් තින්කින් කියන එකට ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න නැතුවම බෑ. ඒක ප්‍රාථමික පන්තිවල ඉඳන් විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි දක්වාම අපි හැම පුද්ගලයෙකුටම සියලුම දෙනාට අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඇත්තටම දැන් කොමියුනිකේෂන් ස්කිල් කියන එක දැන් ඉස්සර නම් අපි දන්නවා ලෝකය මේ තරම් ළඟ නැහැ. ඈතයි. එතකොට අපිට sannivedanaya කරන්න තිබුණේ අපේම ප්‍රජාවත් එක්ක. දැන් අපිට වැඩ කරන්න තිබුණේ අපේම ප්‍රජාවගේ ඒ අදාළ සීමා අපේ රට ඇතුලේ. දැන් අද ලෝකේ ඊට වඩා බොහොම විවෘතයි. අද ලෝකයේ ඇතරම අධ්‍යාපන ක්‍රමයකින් පුද්ගලයෙක් අද හදන්නේ ඒ රටේ වැඩ කරන්නද ලෝකයේ මොන රටක වැඩ කරන්නද කියන එක පිළිබඳව අපිට හිතන්න බෑ. එතකොට යම් පුද්ගලයෙක් අද මෙහෙ ඉගෙනගෙන තව අවුරුද්දකින් තව රටකට ගිහිල්ලා ඒ රටේ ඉඳන් තවත් රටේ ඇත්තටම මේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙච්ච ශ්‍රම වෙළඳපොළක් තියෙන. එතකොට අපිට මේ ශ්‍රම වෙළඳපොලේ කොහේ හරි තැනකට ගැලපෙන්න පුළුවන්. අද ඒ හැකියාව තියෙන. එතකොට මේකෙදි communication skill is a critical factor. මේක හරි විවේචනාත්මක සාධකයක්. එතකොට communication skills අනිවාර්යයෙන්ම මිනිසුන්ට ඕන. ඒක තමුන්ගේ මව් භාෂාවට පමණක් නෙමෙයි අද නූතන ඔය අධ්‍යාපන ප්‍රශාසන වලින් කතා කරන විලාවට මේ foreign languages අවශ්‍ය ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න පුළුවන් හැකියාව සහ පහසුකම් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අතරම දැන් ඔය ඩිජිටල් ලිටරසි කියන එක අපි ගත්තොත් මේ ඩිජිටල් සාක්ෂරතාවය ඒක ඇත්තටම අවිවාදයෙන්ම අපි පිළිගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් හැමෝටම අවශ්‍යයි කියලා. මොකද ඩිජිටල් ලිටරසි නැතුව අද කිසිම දෙයක් කරන්න බෑ. දැන් අපි යන්නේ ඇත්තටම paperless වර්ල්ඩ් එකකට. මේ අපි දැන් ඩොකියුමන්ට්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒවා සියල්ලම මෘදු කොපි තමයි අපි ළඟ තියෙන්නේ. සොෆ්ට් කොපීස් නේ පාවිච්චි කරන්නේ. එතකොට පරිගණක ආශ්‍රිතව තියෙන අනිකුත් යෙදවුම් අන්තර්ජාල භාවිතය මේ දේවල් ඇත්තටම මේ දේවල් පිළිබඳ සෑම කෙනෙකුටම අත්‍යවශ්‍යම නිපුණතාවයක් බවට පත් වෙලා තියෙනවා. මේක ඕනේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේගොල්ලන්ට ඕන problem solving. මාර ඉස්සෙල්ලත් කිව්වා වගේ ප්‍රශ්න නිරාකරණය කියන එක අතිශයම වැදගත් වෙනවා ඉදිරි ලෝකයේදී. මොකද ප්‍රශ්න වලින් ගහන තත්ත්වයකට තමයි එන්නේ. දවසින් දවස ලෝකයට ප්‍රශ්න වැඩියෙන් එකතු වෙමින් පවතිනවා මේ තියෙන සමාජ ආර්ථික පසුබිමත් එක්ක. එතකොට ඊළඟ ඉදිරි කාලයේදී සමාජගත වෙන ආර්ථිකයට යන ශ්‍රම වෙළඳපොළට යන අයට මේ ගැටලු කියන එක ඇත්තටම මේ පෞල් ගැටලු විතරක් නෙමෙයි සමාජ ගැටලු දේශපාලනික ආර්ථික සංස්කෘතික මේ ගැටලු රාශියකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක එක රටකට සීමා වෙන්නෙත් නෑ. එතකොට එයා ඉන්න රටේ කොහේ හරි සංස්කෘතියේ ඒ රටේ ආර්ථිකයට ඒ රටේ දේශපාලන දායකත්වයට දෙන්න සහ ඒ තියෙන ගැටලු වලට විසඳුම් හොයාගන්න පුළුවන් විදිහට ඇත්තටම අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතුයි. ස්තුතියි ආචාර්යතුමනි. ඉතා සාර්ථක පැහැදිලි කිරීමක්. දැන් අපි අවධානය යොමු කරමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව. විශ්වවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කර්මාන්ත ශාස්ත්‍රය අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඇත්තටම ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් තියෙනවා. ඇත්තටම මේක අපිට ගොඩාක් සවිස්තරාත්මකව කතා කරන්න පුළුවන් එකක්. විශාල වශයෙන්ම අපිට කතා කරන්න පුළුවන් දේවල් ගොඩක් ඕකේ තියෙනවා. ඒකට හේතුව තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ දිහා බලනකොට අපිට මේකේ ගොඩක් අඩුපාඩු පේනවා. ඒකට හේතුවක් තමයි දැන් ඇත්තටම අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ අර අපි හැම වෙලෙම කියන විදිහට අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ මේ විභාග වලට කේන්ද්‍රගත වීම නිසා පුද්ගලයන් ගොඩක් දේවල් ඇත්තටම නැතුව යනවා. ඒක ප්‍රධානම දේවල් තමයි ඒ අද ආර්ථිකය සහ ශ්‍රම වෙළඳපොළ විසින් බලාපොරොත්තු වෙන මූලිකම දේවල් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ගිලිහිලා යනවා. දැන් පළවෙනි එක තමයි ඇත්තටම මේ අපිට අවශ්‍ය කරනවා ඇත්තටම මේ කරිකියුලම් එක. එතකොට මේ තියෙන ෆ්‍රේම්වර්ක්ස් මේව වෙනස් කරගන්න වෙනවා. මේ විෂයමාලා වෙනස් කරගන්න වෙනවා අපිට මේ තියෙන තත්ත්වයන් වලට ගැලපෙන්න නම්. පළවෙනිම දේ. මොකද දැන් අපේ තියෙන knowledge based curriculum නේ කියන්නේ දැනුම වැඩි දියුණු කරන විෂයමාලා. ඒකෙන් අපි අයින් වෙන්න ඕන. ඊට පස්සේ අපි යන්න ඕන වෙනවා මේ කියන්නේ අවශ්‍ය කරන පුහුණුවට යන්න වෙනවා. මේ සෑම පුද්ගලයෙකුටම වර්තමාන ලෝකයේ අවශ්‍යතාව වලට ගැලපෙන්න ඒකට ලබාගත යුතු කුසලතා ආකල්ප සහ දැනුම ලබා ගන්න නිවැරදි පුහුණු කිරීම සහ ඒ සංවර්ධන වැඩසටහන් ඕන. එතකොට ඒවට යා යුතු වෙනවා. ඊට පස්සේ ඊළඟට අපිට යන්න වෙනවා රිසර්ච්, ඉනෝවේෂන්ස් සහ ෆන්ඩින්ග්ස්. දැන් මොකද දැන් අපි දන්නවා පර්යේෂණ තුලින් තමයි ඇත්තටම නවෝත්පාදනය එන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍යමය අවස්ථා අපි සම්පූර්ණ කරගන්න ඕන.
ඇත්තටම ඒ නිසා දැන් මේ කියන කාරණා දැන් ඉස්සෙල්ලාම අපි හදා ගන්න ඕනේ දැන් විශ්වවිද්‍යාල පාසල් එක්ක පාසල් සම්බන්ධ වෙන්න ඕනේ රටේ තියෙන කර්මාන්ත ශාලා සහ කර්මාන්ත ශාලාවල තියෙන සම්පත් පාසල් වලට එන්න ඕනේ. පාසල් වලින් තියෙන දේවල් කර්මාන්ත ශාලා වලට යන්නත් ඕන. මොකද දැන් මේක කොරියාව, ජපානය, සිංගප්පූරු වගේ රටවල් ගත්තාම මේක තාම පැහැදිලි. මොකද ඊටාම ළඟ ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ෂිප් එකක් තියෙන අධ්‍යාපන ආයතනත් එක්ක. ඒගොල්ලෝ ඒවට සෙල් හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපිට සිදු වෙනවා මේ තියෙන තත්ත්වයන් වලදී මේ ටැක්ස් ඉන්ටෙන්සිව්ස් වලට ඒ කියන්නේ බදු සහන දීලා ඒ කියන්නේ දැන් මේවට සම්බන්ධ වෙන අධ්‍යාපනයට සහයෝගය දෙන අධ්‍යාපනික ඒ කියන්නේ ඊළඟට බිහි වෙන පරපුරට ඒ දැනුම වගේ දේවල් දෙන්න උත්සාහ කරන ආයතන වලට අවශ්‍ය කරන බදු සහන දීලා ඒගොල්ලන් අපි උනන්දු කරවන්න ඕනේ මේ වැඩේට. ඊට පස්සේ ඇත්තටම යන්න ඕනේ අපිට තියෙන ඕනේ කොමියුනිකේෂන්ස් නැත්නම් ඔය කොමර්ෂලයිසේෂන් හබ්ස් වලට යන්න ඕනේ. ඒ කියන්නේ අපිට මිනිස්සුන්ට තියෙන ශ්‍රම වෙළඳපොලේ තියෙන අවස්ථා එතකොට ඒකට අවශ්‍ය කරන කුසලතා ඒවට අවශ්‍ය කරන දැනුම ඊට අවශ්‍ය කරන ආකල්ප ආදිය සාමාන්‍ය සමාජ වෙත ගෙනියන්න අවශ්‍ය කරන ක්‍රමවේදයක් අපි හදා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ දේවල් තමයි මම හිතන්නේ අපි අවධානය යොමු කර යුතු කාරණා මේ සම්බන්ධයෙන් හිතනකොට කියලා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අනාගතයේදී රැකියා සොයන්නන් පමණක් නොව රැකියා නිර්මාණය කරන්නන් නවෝත්පාදකයන් සහ වගකීමෙන් යුතු පුරවැසියන් බිහිකිරීම සඳහා වෙනස් විය යුත්තේ කෙසේද? හරි ඇත්තටම දැන් අපි මෙතෙන්දී අපි දැන් ඉස්සෙල්ලත් මේ අපේ ඔය ප්‍රශ්න වලට අපි සාකච්ඡා කරන ගන්නකොට අපි තේරුම් ගත්ත දෙයක් තමයි අපේ අධ්‍යාපන ක්‍රමය ඇත්තටම වෙනස් විය යුතුයි කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා. එතකොට දැන් මේ පිළිගන්නකොට අපිට හිතන්න වෙන කාරණා දැන් අපි කීපයක් කතා කරා. දැන් අපි මෙතෙන්දී ඇත්තටම सिद्ध කරගන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ඒ තත්ත්වයට පුහු ඇති වේ ඉස්සරහට ගෙනියනවා නම් පැහැදිලිවම අපේ මේ සාම්ප්‍රදායික කටපාඩම් කිරීමෙන් නැත්නම් මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් පැහැදිලිවම අපි ඉවත් විය යුතුයි. යායතලා ඉදිරි සමාජ තත්ත්වයන්ට ගැලපෙන විදිහේ පුද්ගලයෙක් හදාගන්න බලපාන සහ අවශ්‍ය කරන කුසලතා ආකල්ප දැනුම ලබා දීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ සංශෝධනය විය යුතුමයි. ඊට පස්සේ තමයි අපිට ඊළඟට හිතන්න වෙනවා මේකෙදි අපේ ලොකු චෝදනාවක් තියෙනවා මේ අපි ළමයිව ඇසෙස් කරන ක්‍රමයේ සම්බන්ධයෙන්. ඒකට තමයි අපි විභාග කේන්ද්‍රය කියලා කියන්නේ වාර්ෂාවසාන වාර අවසාන විධි විභාගවල ඒවට කේන්ද්‍ර වෙලා තියෙන නිසා ඇත්තටම ළමයිට කුසලතා මුදු කුසලතා අනිකුත් හાર્ඩ් ස්කිල්ස් මේ වෘත්තීය කුසලතා ඇති කරගන්න අවශ්‍යතාවයක් වෙලා නැහැ ලංකාවේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය නිසා. හැබැයි ඉන්ඩස්ට්‍රි එකයි අධ්‍යාපන ක්‍රමය අතර පරස්පරතාවය ගොඩ නැගෙන්නේ ඔතෙන්දී. එතකොට අපිට සිද්ධ වෙනවා කර්මාන්ත ශාස්ත්‍රයේ ශ්‍රම වෙළඳපොළ සහ අනිකුත් ආර්ථික අවශ්‍යතාවන් සමාජ දේශපාලනික අවස්ථාවන් වලට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයකට යා යුතුම වෙනවා. ඊට පස්සේ ඇත්තටම අපිට අවශ්‍ය වෙනවා ඔය අපි ඉස්සෙල්ලත් කතා කරා වගේ විවේචනාත්මක චින්තනය කියන එක අනිවාර්යම ඕන. ඒකත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම ඔය අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය විෂයමාලා නවීකරණය කිරීමේ වැඩ කටයුතු පැහැදිලිවම අවශ්‍යතාවන්ට ගැලපෙන විදිහට අපිට සකස් කරන්න සිද්ධ වෙනවා. ඒ දේවල් අපේ විෂයමාලා තුළට ඇතුළත් කරන්න වෙනවා. ලෝකයේ අලුතෙන් බිහි වෙන සහ දැනට ඉල්ලුමක් තියෙන ශාස්ත්‍ර අපේ විෂයමාලා තුළට ගේන්න වෙනවා. ඊට පස්සේ භාෂා නිපුණතාවයේ ලැන්ග්වේජ් කම්පිටන්සි කියන එක අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. ඒක තවත් පුළුල් කරන්න සිද්ධ වෙනවා අපේ ආර්ථික සමාජ ආර්ථික දේශපාලන සහ ගෝලීය අවශ්‍යතාවලට ගැලපෙන විදිහට. ඊට පස්සේ මේ සියලු දේ කරන්න අවශ්‍ය කරන විදිහ අපේ රටේ සමාජ ආර්ථික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ අවස්ථාව ඉතාම වැදගත්ම කාරණේ තමයි දැන් අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ඩිජිටල් ලිටරසි කියන එකට අවශ්‍ය කරන ඇක්සෙසිබිලිටි එක. ඒ කියන්නේ අර ඒකට ළඟාවීමට තියෙන පහසුකම් හරි අඩුයි තාමත් අපේ රටේ. ඒ කියන්නේ විවිධ පළාත් වලට කේන්ද්‍රීය ඒවා යම් විදියකට පහසුකම් තිබුණත් අපි දන්නවා රටේ යම් පළාත්වල සහ ප්‍රදේශවල මේ සඳහා අවශ්‍ය කරන මූලික පහසුකම්වත් තාම නැහැ. ඒ නිසා මේ දේවල් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ඇත්තටම රජය සහ අනිකුත් සියලු වගකීම් යුතු ආයතන නිලධාරීන් ගන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් ඔය ඔබ කියන විදිහේ අර මේ නූතන ලෝකයට ගැලපෙන නූතන ශ්‍රම වෙළඳපොළට ගැනෙන ලෝකයට ගැලපෙන පුද්ගලයෙක් නැත්නම් මානව ප්‍රාග්ධනයක් බිහි කරන්න.
ස්තුතියි ආචාර්යතුමනි. එසේනම් අපි වැඩසටහනේ සමාප්තියටයි සූදානම් වන්නේ. නමුත් මතක් කළ යුතුයි අධ්‍යාපනය යනු විභාග සමත් වීම පමණක් නොව සමාජයට වටිනාකමක් එක් කරන රටේ අනාගතය ගොඩනගන වගකීම් සහගත පුරවැසියෙකු බිහි කිරීම බව අද අපි සාකච්ඡාවෙන් පැහැදිලි වුණා. ඒ වගේම අපත් සමග කාලෝචිත මාතෘකාවක් සමග එක්වෙමින් අදහස් බෙදාගත් ආචාර්ය ධනුෂ්ක මහත්මයාණනි බොහොමත්ම ස්තුතියි. ඒ වගේම අපත් සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටමත් ස්තුතියි. නැවතත් මෙවන් හරවත් මාතෘකාවක් සමග හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.